ඉතින් ඔන්න ඔයාලා අදත් මේක දුරයිනේ අපේ හිරුටෙක් ඇකඩමි YouTube channel අරගෙන තවත් අලුත් එක වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔන්න අද වීඩියෝ එකකින් අපි අද කතා කරන්න යන්නේ හරියටම Daras එකේ account එකක් හදලා හරියටම address details add කරගෙන හරියටම Daras එකෙන් order එකක් දාන විදිය. හරි එහෙනම් ඉතින් වීඩියෝ like එකක් දාලා වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. හරි එහෙනම් ඉතින් දැන් අපි යන් වීඩියෝ එකට. හරිතින් දැන් ඔයා ෆෝන් එකෙන් කරන නම් Google Play Store එකට හරි ගිහලා App Store එකට හරි ගිහලා මේ Daras එකේ app එක download කරගන්න. හරිතින් මම දැන් PC එකෙන් කරන හන්දා මම දැන් Google එකට ගිහිල්ලා Daras එකේ website එකේ තමයි දැන් මම Daras එකේ account එකක් හදන්න යන්නේ. හරිතින් ඔන්න දැන් මම මුලින්ම Google Chrome web browser එක open කරගන්න. ඉතින් මම දැන් මෙතන search කරගන්නවා Daras කියලා. හරිතින් ඔන්න මම දැන් Daras කියලා search කරගත්තා මෙතන. ඉතින් මම දැන් ඔන්න මේක enter කරලා හරිතින් ඔන්න දැන් අපිට බලා ගන්න පුළුවන් Daras එකේ official website එක තියෙන මෙතන daras.lk කියලා. ඉතින් මෙතෙන් දෙන link එක මම පල්ලා description එකේ දාලා තියන්නම්. ඉතින් ඔන්න මම දැන් link එක උඩ එක සැරයක් click කරලා මම දැන් Daras එකේ website එකට ගියා. හරිතින් Daras එකේ website එකට ආවට පස්සේ ඉතින් මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඔන්න දැන් අපි account එකක් create කරගන්න හදන්නේ. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා login and sign up කියලා. ඉතින් ඔයා කලින් account එකක් හදලා තියෙනවා නම් මෙතන email එක password එක දීලා login වෙන්න පුළුවන්. ඉතින් දැන් අපි account එක හදන හැටි කතා කරේ. ඉතින් ඔන්න දැන් අපි මෙතන sign up කියන කොට කරලා click කරන්න ඕන. හරියටින් ඒකට කරලා click කරාට පස්සේ ඉතින් මෙතනට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන tick එකක් දාලා තියෙනවා. මේ tick එක දාන්න අනිවාර්යෙන්. ඒ tick එක දාලා ඉතින් ඔයාලා phone number එකක් දීලා එහෙම sign up වෙනවා නම් ඉතින් phone number එකක් දීලා sign up වෙන්න පුළුවන්. නැත්නම් ඉතින් email එකක් දෙනවා නම් ඉතින් මෙතන Google කියන කොට කරලා click කරන්න. නැත්නම් ඉතින් ඔයාලා Facebook එක හරහා log වෙන්න පුළුවන් මේකට. ඉතින් ඔයාලා දැන් Google කියන කොට කරලා click කරනවා. හරියටින් ඔන්න දැන් මෙතන මගේ email ටික select කරන්න එනවා. ඉතින් ඔන්න මම දැන් මගේ email එක select කරනවා. හරියටින් ඔන්න මම දැන් මෙතනින් continue දුන්නා. හරි. ඉතින් ඔන්න දැන් සාර්ථකව අපි Daras එකේ account එකක් හදාගෙන තියෙන්නේ. ඉතින් දැන් අපිට තියෙන්නේ මේකේ address details add කරගෙන ඉතින් දැන් ඔන්න order එකක් දාන්න තමයි තියෙන්නේ. හරියටින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඉතින් ඔයාලගේ නම හරි ඔයාලගේ මේ profile එක හරි තියෙනවා. ඉතින් මේකට කරලා click කරන්න. හරි. ඉතින් ඊළඟට හරි. ඉතින් ඊළඟට බලා ගන්න පුළුවන් මෙතන ඔයාලා තියෙනවා manage my account කියලා. ඉතින් මේකට කරලා click කරන්න. හරි. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මෙතනට ඔයාලා දීලා තියෙන ඔයාලගේ email එකෙන් පේනනවා. ඉතින් ඔයාලා මේ side එකේ පැත්තේ බලා ගන්න පුළුවන් address book කියලා තියෙනවා. ඉතින් මේකට කරලා click කරන්න. හරි. ඉතින් ඔන්න දැන් අපි මේකට මේ අපේ address එක add කරගන්න හදන්නේ. හරි. ඉතින් ඔන්න දැන් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් add new address කියලා. ඉතින් මේකට සැරයක් click කරන්න. හරි. ඉතින් ඊට පස්සේ මෙතනට ඔයාලගේ full name එක අහනවා. ඉතින් ඔන්න දැන් මෙතනට ඔයාලගේ සම්පූර්ණ නම දෙන්න. හරි. ඉතින් ඔන්න දැන් මෙතන මම මගේ සම්පූර්ණ නම දෙනවා. හරි. ඉතින් ඔන්න දැන් මෙතනට මම මගේ සම්පූර්ණ නම දුන්නා. ඉතින් ඊට පස්සේ මෙතනට ඔයාලගේ වැඩ කරන ෆෝන් නම්බර් එකක් කියලානවා. හරි. ඉතින් ඔන්න දැන් මම මගේ මෙතනට වැඩ කරන ෆෝන් නම්බර් එකක් දෙනවා. හරි. ඉතින් ඔන්න දැන් මෙතනට මම මගේ ෆෝන් නම්බර් එකක් දුන්නා. හරි. ඉතින් මේ ඊළඟට මෙතනට ඔයාලගේ ඉතින් මේක නම් වැදගත් නෑ. ඉතින් ඒක නම් ඕනේ නෑ. ඉතින් ඒක වැදගත් නෑ. ඊට පස්සේ මෙතනට ඔයාලා බලා ගන්න පුළුවන් මෙතනින් ඔයාලා ඉන්න පළාත අහනවා. ඉතින් ඔන්න මං ඉන්නේ දකුණු පළාතේ හන්දි. ඉතින් ඔන්න මම South London කියලා දුන්නා. හරි. ඉතින් දැන් මෙතන ඔයා city එක select කරගන්නවා. ඉතින් ඔන්න දැන් මං ඉන්නේ ඉතින් දැන් ඔයාලා select කරපු පළාතත් එක්ක ඉතින් මෙතන ඉන්න ඔය city එක වෙනවනවා ඉතින්. ඉතින් මෙතන දෙනවා ගාල්ලා හම්බන්තොට මාතර කියලා. ඉතින් මම දැන් ඉන්නේ මාතර හන්ද මාතර කියන එකට එක සැරයක් click කරනවා. ඉතින් මෙතනට zone කියලා අහනවා. ඉතින් අපි ඉන්නේ මේ අපි ඉන්නේ නගරය අහන්නේ. ඉතින් ඔන්න මම දැන් මෙතනට දෙනවා. හරි. ඉතින් ඔන්න දැන් මෙතන මම මුලටියන කියලා දුන්නා. මොකද මං ඉන්නේ මුලටියන අහන්නේ. හරි. ඉතින් මෙතන දැන් ඔයාලගේ address එක අහනවා. ඉතින් හරියටම ඔයාලා ගෙදර address එක දෙන්නේ මෙතනට. හරි. ඉතින් ඔන්න දැන් මම මගේ address එක type කරගන්න. හරි. ඉතින් ඔන්න දැන් මෙතනට මම මගේ address එකක් දුන්නා. ඉතින් මෙතනට ඔයාලට මේ select කරනවා select a label for effective delivery. ඉතින් ඔයාලා office එකක ඉන්නවා නම් office එකට ගෙන ගන්න පුළුවන්. නැත්නම් මෙතන home කියන එක දීලා ඔයාලා ගෙදරට ගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයා මෙතන home කියන එකට tick එක දාලා මෙතනින් save කියන එකට මෙතනින් save කියන එකට එක සැරයක් click කරන්න. හරි. ඉතින් ඔන්න දැන් අපේ address details ටික නම් හරි. ඉතින් දැන් ඔන්න අපිට දැන් ඉතින් අපි Daras එකේ account එකකුත් හැදුවා. ඉතින් දැන් ඔන්න අපි
සාර්ථක අපේ ඇඩ්‍රස් එක ඉතින් ඔන්න දැන් අපි ඇඩ් කරගත්තා. හරි ඉතින් දැන් ඔන්න දැන් අපිට තියෙන ඉතින් ඕඩර් එකක් දාන්න තමයි. හරි ඉතින් ඔන්න දැන් මම මෙතන සර්ච් කරගන්නවා. දැන් ඔන්න මම ඔයාලට උදාහරණයක් පෙන්නනවා. මම මෙතන සර්ච් කරගන්නවා ගේමින් මවුස් කියලා. හරි ඉතින් ඔන්න දැන් මෙතන මම ගේමින් මවුස් කියලා සර්ච් කරගත්තා. ඉතින් ඔන්න දැන් මට ගේමින් මවුස් ගොඩක් බලා ගන්න පුළුවන්. දැන් ඉතින් මං මෙතින් හරි ඉතින් ඔන්න දැන් මම මෙතන මෙන්න මේ මවුස් එක පොඩ්ඩක් ඔයාලට දල වශයෙන් මේ අදහසක් ගන්න මේ මවුස් එක මම දැන් ඕඩර් කරලා පෙන්නන්න. හරි ඉතින් මවුස් එක උඩ ඉස්සරහ ක්ලික් කරනවා. හරි ඉතින් මේ වගේ තමයි ඉතින් අපිට ඒ ක්ලික් කරන් ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මේ මවුස් එකේ වීඩියෝ එකකුත් තියෙනවා. ඉතින් මේ වීඩියෝ පොඩ්ඩක් ප්ලේ කරලා බලන්න. 预算不高，想几十块搞定一个好用的游戏鼠标， හරි ඉතින් ඔන්න දැන් අපිට මෙතන පොඩි මේ මවුස් එකේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් බලා 名 ගන්න 字不 පුළුවන්. 会无处安 හරි 放， ඉතින් ඒක 就 වැඩ 是 නැහැ 这 දැන් 种 ඉතින් ඒක DPI 切 ක්ලෝස් 换。 කරලා දාන්න. හරි ඉතින් ඊට පස්සේ මේ ඔයාලා අනිවාර්යෙන් දරවස් එකේ මොකක් හරියක් ඕඩර් කරන්න කලින් අනිවාර්යෙන් ඒක රිවිව් බලලා ඉන්න. ඉතින් ඔන්න දැන් මම රිවිව් බලන්න ආවන්. ඉතින් මේ මවුස් එක රේටින් 4ක් තියෙනවා. 5 රේටින් 4ක් තියෙනවා. ඒ වගේම තමයි මේක ගනිමු කට්ටියත් highly recommend කරලා තියෙනවා. ඉතින් මේ තියෙන ගනිමු කට්ටිය දාලා තියෙන ෆොටෝ මේ තියෙන මවුස් එක. ඉතින් ඊළඟට තාක් කෙනෙක් දාලා තියෙනවා quality materials of mouse best for gaming කියලා. ඉතින් මේ මවුස් එක හොඳයි. දැන් ගොඩක් කට්ටිය අරන් තියෙනවා. හරි ඉතින් ඔන්න දැන් මම මේ මවුස් එක දැන් ඕඩර් කරන්න යන්නේ. ඉතින් ඔන්න දැන් මම මෙතනින් මේ අපි දැන් මවුස් එක ඕඩර් කරනවා නම් ඉතින් ඔන්න දැන් මම මෙතන buy now කියන කොට එක සැරයක් ක්ලික් කරනවා. හරි ඔන්න buy now කියන කොට එක සැරයක් ක්ලික් කරා. හරි ඉතින් ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඉතින් මගේ මේ ඕඩර් එකේ සම්පූර්ණ කොස්ට් එක මෙතන තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ මවුස් එක ටෝටල් කොස්ට් එක වෙන්නේ 3123යි. ඉතින් ඩිලිවරි ෆ්‍රී එක මේ 310යි. ඉතින් මට ඩිස්කවුන්ට් එකක් ඇවිල්ලා තියෙනවා. මට දැන් මේක ගේන ගාන නැහැ. ගේන ගානක් නැතුව ඉතින් 310කුත් නැහැ. තාම මේකේ මේ ප්‍රයිස් එකෙන් 167කට දැන් තමයි මේ ගේමින් මවුස් එක දෙන්නේ. ඒතකොට දැන් මගේ මේකේ මුළු ගාන වෙන්නේ 2923යි. ඉතින් 3123 මවුස් එක දැන් ඉතින් මට shipping එකක් නැතුව සම්පූර්ණ ගාන වෙන්නේ මේ 923යි. ඉතින් මේ දැන් මේක මට කියලා දෙනවා get by මාර්තු 20ත් 31ත් අතර දැන් මට මේක ලැබෙනවා කියලා දෙනවා. ඉතින් ඊට බොහෝ දුරට ඊට කලින් ඒවි. ඉතින් දැන් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මට දැන් account එක හදපු ගමම discount එකකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් 2300 ඉතින් 2923කට දැන් ඉතින් මට මේ mouse එක buy කරන්න පුළුවන්. ඉතින් මෙතනට ඔයාලගේ මේ දැන් මේක buy කරනවා නම් ඉතින් මෙතන තියෙන protect to pay කියලා. ඉතින් මේකට සැරයක් ක්ලික් කරන්න. හරි ඉතින් ඒකුඩ සරක් ක්ලික් කරට පස්සේ ඉතින් මෙතැන්ට ඔයාලගේ මේ පේමන් මෙතට සිරට් කරන්න. ඉතින් ඔයා කාඩ් පේමන් කරන ති මෙතන මේ ක්‍රෙඩිටන් ඩෙබිට් කාඩ් කෙනෙකුට සරක් ක්ලික් කළවල්ගේ කාඩ් එක ඩීටේල්ස් ඇඩ් කරන්න පුළුවන්. ඉතින් ඔයා කෑෂ් ඔන් ඩිලිවරි කරනවා නම් ඉතින් ආවට පස්සේ සල්ලි දෙනවා. ඉතින් මෙතන තියෙනවා කෑෂ් ඔන් ඩිලිවරි කියලා. ඉතින් මේකුඩ එක සරක් ක්ලික් කරන්න. ඉතින් ඔයා කෑෂ් ඔන් ඩිලිවරි කරනවා නම් වැඩිපුර රුපියල් 30ක් ඇඩ් වෙනවා මේකට. ඉතින් ඒ 30ත් එක තමයි ඉතින් අපිට ආවට පස්සේ ගෙවන්න වෙන්නේ. ඉතින් අපි දැන් කාඩ් වලින් පේ කරනවා නම් ඉතින් එහෙම ගෙවන්න ඕනේ නැහැ. ඉතින් කෑෂ් ඔන් ඩිලිවරි කරනවා නම් ඉතින් එතකොට තමයි ගෙවන්න වෙන්නේ. හරි ඉතින් දැන් උතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ කන්ෆර්ම් ඕඩර් කියලා. ඉතින් මේකට හැරයක් ක්ලික් කරන්න. හරි ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් අපේ ඕඩර් එක සාර්ථකව වැටුණා. ඉතින් දැන් උන අපේ ඕඩර් එකේ ටැගින් නම්බර් එහෙමත් තියෙනවා. හරි ඉතින් උන දැන් මම දැන් මෙතන view order කියන කොට සරයක් ක්ලික් කරන්න. හරි ඉතින් උන්ට බලා ගන්න පුළුවන් දැන් මේ මෙතන තියෙනවා දැන් මම ඕඩර් කරුවා මගේ mouse එක තියෙනවා මෙතන. හරි ඉතින් මම දැන් ඔයාලට අදහසක් ගන්න තමයි ඉතින් මම මේ mouse එක දැන් ඕඩර් කරලා පෙන්නුවේ. හරි ඉතින් දැන් ඔන්න මම මේ ඕඩර් එක කැන්සල් කරනවා. ඉතින් මට වැඩ නැහැ. මං ගාව දැන් mouse දෙකක් විතර තියෙනවා. ඉතින් ඒක හන්දේ ඉතින් දැන් මට මේ දැන් ඔයාලට වීඩියෝ එක කරන්න ඕන හන්ද තමයි දැන් ඔන්න මම මේ mouse එක ඕඩර් කරේ. ඉතින් දැන් ඔන්න මම මෙතන කැන්සල් කියන කොට සරයක් ක්ලික් කරනවා. හරි ඉතින් කැන්සල් කියන කොට සරයක් ක්ලික් කරාට පස්සේ ඉතින් මෙතනට නෝ මේ කැන්සල් කරන්න හේතුවක් අහන්න. මම ඉතින් මොන මොකක් හරි සිලෙක්ට් කරලා දානු මෙතනින්.
හරි ඉතින් ඔන්න මම මේකට ටික් එක දාලා දැන් ඔන්න මං සබ්මිට් දුන්නා. හරි ඉතින් ඔන්න දැන් මගේ ඕඩර් කැන්සල් වෙලා තියෙන පේනවා. හරි දැන් ඔයක හරියටම බලා ගන්න ඕන. දැන් ඉතින් ආයෙ මෙතන my order කියන එකට එන්න. හරි ඉතින් ඔයාලට බලා ගන්න බලන්න. දැන් මම ඕඩර් කරපු mouse එක කැන්සල් වෙලා තියෙනවා. ඉතින් මම මොකද මම දැන් ඒක වැඩක් නැති හන්ද ඉතින් ඔන්න මම දැන් මගේ ඕඩර් එක කැන්සල් කරා. හරි ඉතින් මං හිතනවා මං කිව්ව විදිහට ඔයාලා අනිවාර්යෙන් ඩරස් එකේ account එකක් හදාගන්න ඇති කියලා. ඉතින් ඔන්න මං කිව්ව විදිහට ඔයාලත් හරියටම ඩරස් එකේ account එකක් හදලා ඕඩර් එකක් දැම්ම නම් අනිවාර්යෙන් පල්ලෙහා like button එක ඉස්සරහ press කරලා වීඩියෝ like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට අහන්න තියෙන හැම ප්‍රශ්නයක්ම පල්ලෙහෙන් කමෙන්ට් කරන් යන්න. ඉතින් මම අනිවාර්යෙන්ම හැම කමෙන්ට් එකකම reply කරන්නම්. එහෙනම් ඉතින් ඔයා තමයි අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් ඔය පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක ඉස්සරහ click කරලා එහා පැත්තේ තියෙන notification bell icon එකත් all press කරලා තියාගන්න. එතකොට ඉතින් මම වීඩියෝ එක දාපුවම ඔයාලගේ ළඟටම එන්න පුළුවන්. එහෙනම් තවත් දවසක මේ වගේ brand new video එකකින් set වෙන ඉතින් අදට කියන ජය වේවා.